සාමාන්‍ය මනුෂ්‍යයෙකුට එහෙම දෙයක් කරනවා කියා සිතින් සිතා ගන්නවත් බැහැ. ඔන්න ඔය විදිහට තමයි දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේගේ මහා අභිනිෂ්ක්‍මණය ගැන කතා බහ කරමින් හිටියේ. ඒක ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් ලොකු අත්හැරීමක්. ඉතින් අද අපි කතා කරන්නේ ඒ අසමසම අත්හැරීම පිටුපස සැඟවිලා තියෙන හරිම ගැඹුරු කතාවක් ගැන. රජකමකුයි එකම එක පැසුණු කිස්ගසකුයි විමුක්තියයි අතර මොන වගේ සම්බන්ධයක් තියෙන පුරවන්ද? අපි බලමු. මේ කතාවේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේක. කෙනෙක් කොහොමද Tamanda අයිති හැමදේම ආදරණීය පවුල, සුඛෝපභෝගී මාලිගා, මුළු රාජධානියක්ම මේ ඔක්කොම එකපාරට අතහැරලා යන්නේ? මේක ඇත්තටම සාමාන්‍ය මනසකට හිතාගන්නවත් බැරි දෙයක්. ඉතින් සවැත් නුවර දම්සභා මණ්ඩපයට රැස්වුණු භික්ෂුන් වහන්සේලා කතා කරමින් හිටියේ මේ පුදුමාකාර දේ ගැන. රාහුල කුමාරයා ඉපදුණු දවසම ඒ පුතුගේ බැඳීම කඩාගෙන ගිය හැටි, ඍතු තුනටම හදපු රාම්‍ය සුරම්‍ය සුබ කියන මාලිකා දිහා හැරිලාවත් නොබලපු හැටි, රන්ලියවලක් වගේ ලස්සන යශෝදරාව අතෑරලා ගිය හැටි, මේවා සාමාන්‍ය කෙනෙක්ට කොහොමටත් කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා ඒ අය පුදුමෙන් කතා වුණා. මේ මහා අත්හැරීමේ හදවතෙම තියෙන බෞද්ධ සංකල්පය තමයි නෙක්ඛම්ම. එහෙමත් නැත්නම් නෛෂ්ක්‍රම්‍යය කියන්නේ. සරලවම කිව්වොත් සසර දුකින් නිදහස් වෙන්න තියෙන දැඩිම ආශාව නිසා තමන්ට තියෙන සීලම ලෞකික සැප බැඳීම් මේ ඔක්කොම අතහැරලා දාන එක. කතාවේ දාර්ශනික පසුබිම තියෙන මෙතන. ඉතින් මේ භික්ෂූන් මේ කතාව අහගෙන එතනට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඔවුන්ව පුදුම කරවන දෙයක් කිව්වා. උන්වහන්සේ කිව්වා, මහණෙනි, මම මේ විදිහට ගිහි ජීවිතය අතෑරලා ආවේ මේ ජීවිතේ විතරක් නෙවෙයි, මීට කලිනුත් අනන්ත වාරයක් මම මේ දේ කරලා තියනවා කියලා. ඔන්න එතනින් තමයි අපේ කතාවේ අලුත් පරිච්ඡේදයක් ඇරෙන්නේ. ඉතින් භික්ෂූන්ගේ ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේ කාලය වැලිතලාවෙන් වැහිලා ගිය තමන්ගේම අතීත ජීවිතයක කතාවක් කියන්න පටන් ගන්නවා. මේකෙන් තමන්ගේ අදහස තවත් පැහැදිලි කරන්නයි උන්වහන්සේ උත්සාහ කළේ. අපි දැන් යන්නේ බොහොම ඈත අතීතයකට, දඹදිව විදේහ දේශයට. ඒකේ අගනුවර තමයි මිථිලා නුවර. මේ නගරයේ මකාදේව කියලා හරිම දැහැමි ධාර්මික රජ කෙනෙක් රජකම් කළා. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන, ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ්‍ය අද වගේ නෙවෙයි, හරිම දිබුයි. මේ රජතුමාගේ ජීවිත කාලය කොච්චරද කියලා හිතාගන්න පුරවන්ද? අවුරුදු 2,52,000ක්. මේක අපේ මනසට හසු කරගන්නත් බැරි තරම් විශාල කාලයක් නේද? මේ අති දීර්ඝ ජීවිතය ප්‍රධාන අධ්‍යයන තුනකට බෙදලායි තිබුණේ. පළවෙනි අවුරුදු 84000 ඔහු තරුණ කුමාරයෙක් විදිහට ක්‍රීඩාවෙන් විනෝදයෙන් කාලය ගත කළා. ඊට පස්සේ ආපු අවුරුදු 84000 ඔහු යුවරජකු විදිහට රාජ්‍ය පාලනයේ සියුම් තැන් ඉගෙන ගනිමින් හිටියා. අවසාන වශයෙන් තවත් අවුරුදු 84000ක් ඔහු මුළු රටේම මහරජතුමා විදිහට ධර්මිෂ්ඨව රජකම් කළා. හිතන්නකෝ මේ තුනම එකතු වුණාම කොයිතරම් සම්පූර්ණ දීර්ඝ ජීවිතයක්ද කියලා. හැබැයි ඉතින් මේ තරම් දීර්ඝ කාලයක් රජකම් කරපු සැප සම්පත් විඳපු රජතුමාගේ ජීවිතය එක මොහොතකින් වෙනස් වෙනවා. ඒ වෙනසට හේතුව තමයි දිව්‍ය දූතයෙක්ගේ පැමිණීම. ඒ දිව්‍ය දූතයා කවුද දන්නවද? වෙන කවුරුත් නෙමෙයි, එකම එක පැසුණු කෙස්කසක්. දවසක් රජතුමාගේ පෞද්ගලික කරණවැමියා ඔහුගේ සිපීරනකොට මේ එකම එක සුදු කෙස් කහ දකිනවා. රජතුමා කලින් මන කරලා තිබුණේ එහෙම දෙයක් දැක්කොත් වහාම දන්වන්න කියලා. ඒ සුදු කෙස් ගහ අතට ගත්ත මඛාදේව රජතුමාගේ ප්‍රතිචාරය හරිම පුදුම සහගතයි. බලන්න, තව අවුරුදු 84000ක් ජීවත් වෙන්න ආයුෂ ඉතිරි වෙලයි තිබුණේ. ඒත් ඔහු ඒ කෙස් ගහ දෙක්කේ මරණයේ පණිවිඩකරුවෙක්, දිව්‍ය දූතයෙක් විදිහට. ජීවිතේ අවසානය ගැන දැන් මට දැනුම් දුන්නා, මට දැන් පැවිදි වෙන්න කාලයයි කියලා ඔහු එකපාරටම තීරණය කළා. මේ තීරණයත් එක්කම රජතුමා පොඩ්ඩක්වත් පැකිලුනේ නැහැ. හරිම ප්‍රමාණිකූලව තමන්ගේ ලෝකයේ අත්හරින්න පියවර ගත්තා. මේක හිතුවක්කාරීව ගත්ත තීරණයක් නෙවෙයි, හොඳටම හිතලා මතාගත් ඉරක්. බලන්නකෝ මේ ක්‍රියාපිළිවෙල කොච්චර තැන්පත්ද කියලා. මුලින්ම තමන්ට ඒ දිව්‍ය පණිවිඩය ගෙනාපු කරණවැමියාට කෘතඥව සැලකුවා. කහවණු ලක්ෂයක ආදායමක් තියෙන ගමක්ම දීලා. ඊළඟට තමන්ගේ වැඩිමහල් පුතාව කෙඳවලා, පුතේ, මගේ හිසේ දැන් මරණයේ සලකුණු පේන්නාරක්. රාජ්‍ය ඔබට බාරයි කියලා කිරුළ පැවරුවා. ඊට පස්සේ සියලු බලයයි ධනයයි විධිමත්ව අතහැරලා අවසානයේ තවුසෙක් වෙන්න හිතාගෙන මාලිගින් නික්මිලා මඛාදේව අඹවණයට ඇතුළු වුණා. හොඳයි. දැන් අපි ආයමත් බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමට එමු. මොකද මේ කතාවේ වැදගත්ම පාඩම තියෙන්නේ මෙතන. මඛාදේව රජතුමා විදියට අත්හැරීම කළාට පස්සේ ඇත්තටම මොකද වුනේ?
මේ සංසන්දනයෙන් තමයි කතාවේ හරය අපිට හොඳටම පැහැදිලි වෙන්නේ. බලන්න මකාදේව රජතුමා විදිහට අවුරුදු 84000ක් පැවිදිව ධාන වඩලා මරණින් මතු බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. හැබැයි ඒ පින ඉවර වුණාම ආයමත් සංසාර චක්‍රයටම වැටුණා. ඒත් සිද්ධාර්ථ කුමාරයා විදිහට කරපු අන්තිම අත්හැරීමෙන් පස්සේ උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැවත ඉපදීමක් නැති නිර්වාණයම සාක්ෂාත් කරගත්තා. අන්න ඒකයි ඒ අත්හැරීම් දෙකේ තියෙන ලොකුම වෙනස. කතාව අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒ චරිත කවුද කියලා හෙළි කරනවා. එදා මහාදේව රජ වෙලා හිටියේ තමන් වහන්සේමයි. රාජ්‍යයේ බාරගත් පුතා තමයි රාහුල. අර සුදු කෙස් ගහගෙන දැනුම් දුන්න කරණවැයමිය තමයි ආනන්ද තෙරුන්. මේ විදිහට අතීතයයි වර්තමානයයි කෙලින්ම එකට සම්බන්ධ වෙනවා. ඉතින් මේ මුළු කතාවෙන්ම අපිට ඉතුරු වෙන ප්‍රශ්නය තමයි මේ මඛාදේව රජතුමාට ජීවිතය වෙනස් කරන්න කාලය ආවා කියලා සංඥා කළේ එක පැසුණු කෙස් ගසක්. එතකොට අපේ ජීවිතවල ලොකු වෙනසක් කරන්න අලුතින් හිතන්න කාලය ඇවිත් කියලා අපිට දැනුම් දෙන ඒ පැසුණු කෙස් ගස මොකක් වෙන්න පුරවන්ද? ඒ ගැන මොහොතක් හිතන්න.